ප්‍රොසෙසින් පාර්ට් එකට යන්න කලින් බේස් එකේ නොයිස් එක කැන්සල් කරගන්න එක කරගන්න ඕන. එකට බේස් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන ඊතලයේ ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් බේස් එක ඔබ්සර්ව් කරපු සැටලයිට් එක. මේ එක ලයින් එකකින් පෙන්වන්නේ ඒක සැටලයිට් එකයි. මෙතන තියෙන සිග්නල් අයිකන් එක ක්ලික් කරගත්තට පස්සේ එක එක සැටලයිට් වල සිග්නල් ස්ට්‍රෙන්ත් එක බලා ගන්න පුළුවන්. සිග්නල් හොඳට අහුවෙලා නම් ඒවා කොළ පාටිනුත්, සිග්නල් අඩුවෙන් අහුවෙලා තියෙනවා නම් ඒක රතු පාටිනුත් පෙන්වුම් කරනවා. බේස් එකේ ඔබ්සර්වේෂන් ටයිම් පීරියඩ් එක ඇතුළේදී G5 කියන සැටලයිට් එකේ ඔබ්සර්වේෂන් ටයිම් පීරියඩ් එක තමයි මෙතනින් පෙන්වන්නේ. මේ සැටලයිට් එකේ නොයිස් එක විදියට පෙන්වන්නේ මෙන්න මේ හරියේදී සුදු ඊරි වලින් වගේ පෙන්වන කොටස් ටික තමයි. එතනදී වෙලා තියෙන්නේ සිග්නල් කැඩි කැඩි අහුවෙන එක. එතකොට අපි කරන්නේ shift එක press කරගෙන ක්ලික් කරලා දකුණු පැත්තට drag කරන එක තමයි. එතකොට ඒ කොටස select කරගන්න පුළුවන්. ඒ වගේමයි shift එක press කරගෙන වම් පැත්තට drag කරලා ඒ ටික ආයෙමත් unselect කරගන්න පුළුවන්. noise එක cancel කරගන්න නම් noise ටික select කරලා right click කරලා exclude satellite දෙන්න ඕන. ඒකෙන් වෙන්නේ මේ noise ටික computation වලින් අයින් කරගන්න. exclude satellite දුන්නට පස්සේ මුළු satellite එකම මේ විදිහට select වෙනවා. ඊළඟ satellite එකට යන්න කලින් අපි මේ ටික unselect කරගන්න ඕන. ඒ විදිහට මේ හැම සැටලයිට් එකකම තියෙන නොයිස් ටික කම්පියුටේෂන් වලින් අපි අයින් කරගන්න ඕන. ඇකියුරසි වැඩි ප්‍රොසෙසින් එකක් බලාපොරොත්තු වෙනවා නම් මේ දේ අනිවාර්යෙන් කරන්නම ඕන. වගේ සැටලයිට් එකක් ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ගොඩක් නොයිස් මේකේ තියෙනවා. එතකොට අපි කරන්නේ මේ මුළු සැටලයිට් එකම කම්පියුටේෂන් වලින් අයින් කරලා දාන එක. ඒකට අපි කරන්නේ මේ සැටලයිට් එක උඩ රයිට් ක්ලික් කරලා exclude satellite දෙන එක. මේ වගේ සැටලයිට් අනිවාර්යයෙන්ම exclude කරලා දාන්න. අපි noise ටික exclude කරගෙන ඉවරයි. දැන් කරන්න තියෙන්නේ අපේ base station එකයි අනෙත් station ටිකයි connect කරගන්න එක. මුලින්ම base station එක right click කරලා ඒක reference එක විදියට select කරගන්නවා. ඊට පස්සේ අනිත් station තුන select කරගෙන right click කරලා row station විදියට select කරගන්නවා. දැන් වෙන්නේ base station එක base කරගෙන මේ ස්ටේෂන් තුනට බේස් ස්ටේෂන් එකේ කරෙක්ෂන් ටික ඇතුළත් වෙන විදියට ප්‍රොසෙස් කරගන්න එක. දැන් අපි බේස් ස්ටේෂන් එකේ හරිම කෝඩිනේට් ටික ඇතුළත් කරගමු. ඒකට මෙන්න මෙතන තියෙන ප්‍රොපර්ටි ග්‍රිඩ් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් බේස් එකේ ප්‍රොපර්ටිස් ටික. ඒකෙදි අපි මුලින්ම කරන්නේ බේස් ස්ටේෂන් එකේ රෝල් එක මෙතන තියෙන අයිකන් එක ක්ලික් කරලා කන්ට්‍රෝල් රෝල් එකක් කරගන්න එක. දැන් අපිට පුළුවන් බේස් පොයින්ට් එකේ ලෝකල් පොසිෂන් එක වෙනස් කරගන්න. අපේ බේස් පොයින්ට් එකේ east in north in සහ autometric height එක දුන්නට පස්සේ අපිට පුළුවන් මේ setting ටික බේස් පොයින්ට් එකට apply කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ processing part එක කරගන්න. ඒකට අපි කරන්නේ අපේ station තුනයි බේස් පොයින්ට් එකයි select කරගෙන right click කරලා process දෙන එක. මේ message එක එන්නේ antenna height එක ගැන. ඒක okay කරලා දාන්න. ඊට පස්සේ process වුණ data ටික මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ තුන මේ විදිහට select කරගෙන right click කරලා store දෙන්න ඕන. එතකොට මෙතනින් stored කියලා පෙන්නනවා. ඊට පස්සේ අපට ඕනම් පුළුවන් අපට අවශ්‍ය විදිහේ processing report එකක් ලබා ගන්න. process කරපු coordinate බලා ගන්න අවශ්‍ය නම් අපිට තියෙන්නේ home tab එකේ reports වලට ගිහින් points quality reports click කරන එක. එතකොට අපිට coordinate තියෙන report එක බලා ගන්න පුළුවන්.
එතනින් සේව් ගිහිල්ලා අපේ ලොකේෂන් එකක් තෝරලා සේව් දුන්නට පස්සේ අපට මේක PDF එකක් විදියට සේව් කරගන්න පුළුවන්. ඒ වගේම අපට පුළුවන් මේ තුන සිලෙක්ට් කරලා රිපෝට්ස් ගිහිල්ලා සමරි රිපෝට් එකක් හරි ඩීටේල් රිපෝට් එකක් හරි ලබා ගන්න. මේ විදියට අපට පුළුවන් Leica Infinity software එක භාවිතා කරලා පෝස්ට් ප්‍රොසෙසින් එකක් කරගන්න.